Hi guys, welcome back to my YouTube channel. ඔයගොල්ලෝ thumbnail එකෙන්ම දන්නවද අපි කොහෙද යන්නේ කියලා? එහෙනම් join වෙන්න. අපිත් එක්ක ලස්සන සුන්දර moments රස විඳගෙනම යමු බයික් එකේ නුවරඑළියට. Let's go. So අපි කඳානෙන් leave වුණා around 4 o'clock in the morning and අපි choose කරේ කඳාන ඉඳන් කිරිලිවල යක්කල ගිහිල්ලා යක්කලින් ගිනිගත් හේනට ගිහිල්ලා ගිනිගත් හේනින් හැටන් වලට ගිහිල්ලා හැටන් වලින් නානෝයි through නුවරඑළියට යන route එක තමයි අපි තෝරගත්තේ අපේ නුවරඑළියට බයික් එකෙන් යන ගමනේ and ඔයගලන්ට පේනා වගේ this experience was ඒක මට කියන්න දෙන අමුතුම ත්‍රාසයක් කියලා. මොකද උතන තිබ්බාට තනිකමේ පහස කියන එක ඔයගොල්ලෝ සින්දුවල අහලා ඇති. මෙතනදී අපි ඇත්තටම තනිකමේ පහස වින්ද. මොකද පාරේ තිබ්බේ කළුවර විතරයි. It was just us who went through the headlamp of our bike scooter and අම්මයි මමයි listening to songs that are තනියම. This is called internal peace guys according to me. මේ ගමන අපි බයික් එකේ කියලා හින්දා ඒක අපිට ගොඩක් දැනුණා and especially around these areas. guys අපි මේ තනියම යන ගමනේ කළුවරේ තිබ්බ ඒ ඔක්කොම experience එකත් එක්ක අපිට නිකන් මග පෙන්නන්න වගේ ඉස්සරහින් half moon එකයි 2 stars විතර ඒක මාරම ලස්සන scenery movement එකක්. ඒක ඒ විදිහට අපි යන පාරේ ලස්සනට තිබ්බා. so අපි මේ විදිහට ඉස්සරහටම ගිහිල්ලා අපේ පාරේ stop එක විදිහට පොඩ්ඩක් ඇත්තටම මේ ගමන ලිහිසි නෑ. මාර මහන්සි කකුල් දෙකට මරු ගණන් අපේ වශයෙන් කිව්වොත්. so ඔය විදිහට ගිහිල්ලා first පොඩ්ඩක් BOC එකක් ගාව නැවතිලා යක් හේන BOC එක මම මතක විදිහට නැවතිලා අපි එතන චුට්ටක් ඉඳලා කකුල් පොඩක් එහෙම ඩැවිලා කකුල් බසලා පොඩි බ්‍රේක් එකක් අරගෙන අපි ආයෙත් මේ අපි ඉක්මනින් යන්න ඕන නුවරඑළිය because we have planned to go there around 12 o'clock. අපි ඉතින් ඉක්මනට ආයෙ නුවරඑළිය බලා යනවා. අපි උදේ 5 වෙන්න කලින් යක්කල පහු කරලා දැන් අපි මේ යන ගමන් ඉන්නේ රුවන්වැල්ල පැත්තට. රුවන්වැල්ල පැත්තට යද්දී වෙන කාටවත් ජීවිතේ ලබා ගන්න බැරි ඒ එක්ස්පීරියන්ස් එක මට ගන්න ලැබුණා කියන්නේ මම මාරම සතුටුයි. මොකද සාමාන්‍යයෙන් අපි නුවරඑළිය වගේ යද්දී යන්නේ එක්ක කාර් එකක වෑන් එකක බස් එකක for the first time මමත් මගේ ලයිෆ් එකේ මට මේ එක්ස්පීරියන්ස් එක ගන්න හම්බුණා. මෙතන උනේ එක මාරම සිදුවීමක් guys. background එකේ තිබ්බ darkness එක හිමින් අයින් වෙලා හිමිට light වැටෙන feeling එක එතන තිබ්බ අමුතුම cool එක හිමිදිරි උදේ සුන්දරත්වය ඒක විඳින්න මට මගේ ජීවිතේ එකපාරක් හරි ලැබිච්ච එක මම මාරම සතුටු වෙනවා. නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතුවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේදී හැම බුද මිදුමක්සේ ඇතට පාවි පාවි ගිය හැටි මතකයි. අපි උදේ 6 කාලේ විතර වෙද්දි කර්ණවැල්ල හන්දියට ආවා. කර්ණවැල්ල හන්දියෙන් දකුණු පැත්තට දාලා අපි මේ යන්නේ තුන්කින්ද පැත්තට. ඕගලන්ට පේනවා ඇති අපේ පරිසරයේ පැහැදිලි වෙනසක්. අර තිබිච්ච පාළු ගති ඔක්කොම නැති වෙලා මිනිසුන්ගේ නැවත වාරයක් පෙරලා තියෙනවා. මොකද දැන් උදේ වෙලා හොඳට අපි ඉතින් උදෑසන මිහිරියාවත් විඳගෙනම ලස්සන සින්දුවකට සමන් යොමු කරගෙන අපි අපේ නුවරඑළිය සංචාරයේ යෙදුණා. බයික් එකේ යන එක්ස්පීරියන්ස් එක
කොච්චර සුන්දර වුණත් guys තුන්කින්දත් පහු කරගෙන කිතුල්ගල හරියට එද්දි නම් කකුල් දෙකට ඉන්න බෑ මාරම අමාරුයි මාරම ටයර්ඩ්. ඉතින් අපි කිතුල්ගලින් හිතුවා කිතුල්ගල නැවතිලා චූඩි රෙස්ට් එකක් අරගෙන ආයෙත් අපේ ගමනට පණක් දෙන්න. දැත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන් හිඳිනා අයුරු මිදෙනී දැහැනෙන් හැඟුමන් පාමුල සිත්වාරු බිදෙයි ඔබ ළඟ මියුරු. මම නිහඬතාවයකින්ම ඔයගලන්ට මේ view එක රස විඳින්න දුන්නේ මොකද මට ඕනි වුණා මට ආවේ experience එකේ අත්දැකීම මගේ වසනවල බාධාවකින් තොරව ඔයගලන්ට විඳින්න දෙන්න. ඉතින් ඔය වගේ ලස්සන පරිසරයක් විඳගෙන අපි කිතුල්ගලත් පහු කරගෙන අපි ගියා හැටන් දෙසට. අපි කිතුල්ගලෙන් කෙලින්ම හැටන් වලට යන්න හිතුවත් guys මේ භාගයක් දුරෙද්දි ගිනිගත් හේන්දි එහෙම අපිට පට්ට අමාරු යකට. ඉතින් අපි පොඩ්ඩක් නැවතිලා ජැකට්ස් එහෙම ගලවලා රිලැක්ස් වෙලා කොෆි එකක් දීලා චූඩි රෙස්ට් එකක් අරගෙන අපි හිතුවා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ගිනිගත් හේනෙන්. ඊට පස්සේ අපි යනවා අපේ නෝරෙලි ගමන හැටන් වෙතට. මේ පාලම පහු කරපුවත් එකම අපිට හම්බෙන කන්ද guys ඒක නගින්න මාර අමාරු කන්දක්. කොච්චරද කියනවනම් රයිඩර්ස්ලා විදියට අපිට මෙතනදී අපේ හුස්ම ගන්න කැපැසිටි එක පවා චේන්ජ් වෙනවා හොඳටම දැනෙනවා. අපේ හුස්ම ගන්න වායුව ගොඩක් බර වෙනවා මේ හරියදී. and මේ බයික් එකේ නගිද්දි එන feeling එක and this is so hard. මෙතනදී අපේ 3 wheel එක පාස් කරන් යන ඔයගලන්ට පේනවා because බයික් එකේ කැපැසිටි එකත් එක්ක අපි නගින්නේ මාරම අමාරුයි. and guys you all know කන්දක් නගිද්දී තියෙන ආතල් එක ඉතින් ගන්න බයික් එකේ යන රයිඩර්ස්ලා විතරයි ආතල් එක දන්නේ. ඉතින් කොහොම හරි අපි ඔන්න ඕ විදියට හැටන් මෙතට යනවා. guys පේනවාද මේ view එක? කන්ද නගිද්දි කොච්චර මහන්සි වුණත් මේ වගේ view එකක් දකිද්දි ඒ එන ඔක්කොම ප්‍රෙෂර් එක නැති වෙලා යනවා. ඉර පැත්තකින් නැගගෙන එනවා කන්ද එකක් නැත්තේ. අපි කන්දක් නැගගෙන හිමින් යනවා උඩටම. අපි එක්ක තව වාහන ගොඩක් මේ කන්ද නගිනවා. but bike riders ලා විදියට මේ එන feeling එක ගන්න නම් bike එකේම යන්න. හැටන් වලට යන ගමනේ හැටන් වලින් තේ එකක් නොබී කොහොමද? ඉතින් අපි හැටන් ටී ක්ලබ් එකට ගිහිල්ලා පියෝ බ්ලැක් සිලෝන් ටී එකක රස විඳින්නත් අමතක කළේ නෑ. ඒ තිබ්බ පරිසරය තේවත් ව්‍යායකින් පිරිච්ච සුන්දර පරිසරය විඳිමින් මෙතන රිලැක්ස් වෙලා අපි අපිට නව ජීවයක් ලබාගෙනම හැටන් වෙත යන්න පිටත් වුණා. so අපි හැටන් වල ඉඳන් උඩට යද්දි වෙලාව දැන් 10ට ළඟයි. හැබැයි අපිට දැනෙච්ච සීතල එන්න වැඩි වුණා. මොකද මම හිතන්නේ අපි කඳානේ ඉඳන් උඩට යද්දි එන හයි ඩිෆරන්ස් ඔක්කොමත් එක්ක වෙන්නේ නැති කොහොම හරි හැලෙන්න බඩගින්නක් තිබ්බේ. ඉතින් අපි හැටන් වලට හරවපු ගමන්ම කළේ ලස්සන view එකක් තියෙන තැනකින් මෙන්න මේ විදිහට නැවතිලා අපි අපේ බඩ පුරව ගත්තා. හිතයි බඩයි දෙකම පුරවගෙන අපි දැන් යනවා කොටගල වෙත.
කොටගලට ගිහිල්ලා අපිට බලන්න දේවල් ගොඩක් තියෙනවා. අපි ප්ලෑන් කරන් හිටියේ අපේ රයිඩ් එකේ ස්පෙෂල්ම තැන් ගොඩක් බලන්න. එහෙනම් අපිත් එක්ක රැඳිලා සබ්ස්ක්‍රයිබ් කරගෙනම ඉන්න. අපි බලමු කොටගලින් අපි මොනවද බැලුවේ කියලා. මේ තමයි අපේ කොටගල ෆස්ට් view point එක, the famous කොටගල tunnel. හැමෝම නුවරඑළිය ඉන්න හැමෝම බලන්න ආස යන්න ආස තැනක් තමයි මේ කොටගල tunnel එක කියන්නේ. ඉතින් අපි කොටගල tunnel එකකින් officially කොටගල town එකට එන්ටර් වුණා. ඉතින් අපි මුලින්ම ආවේ ඩෙවොනල් ළඟට. හැබැයි ළඟට යන්න නම් විදියක් නැහැ. ආරක්ෂිත සීමා දාලේ හින්දා ඉතින් පතන ඉසිබුලාරාමය කියලා කෝවිලක් හදලා තියෙනවා. මෙතනින් ඔයගලන්ට ඒකේ view point එක බලා ගන්න පුළුවන්. පේනවද? පේනවද? අපි මේ කෝවිල ඇතුළට ගියත් අපිට එතන view point එකක් හරියට බලා ගන්න හම්බුන්නේ නැහැ. මොකද පයින් ගස් වැවිලා view point එක සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන්නේ වෙද්දී. ඉතින් කොහොම හරි Google Maps වලට අනුව අපිට ඩෙවොනල් view point 1 එකකින් නම් ඩෙවොනල් බලා ගන්න උනේ නැහැ. හැබැයි අපි ඩෙවොනල් view point 1 එක පාස් කරන් ඉස්සරහට යද්දී පාරත් එක්කම ලස්සන ෂූටි view point එකක් තියෙනවා ඩෙවොනල් view point 2. එතනින් ලස්සනට ඔයගොල්ලන්ට ඩෙවොනල් දැක බලා ගන්න පුළුවන්. ඩෙවෝන් එක ඔයගලන්ට මෙතනින් පේනවා දෙයදුණු දියැලක් විදියට. ඩෙවෝන් එකත් එක්ක මෙතනින් ටී කාසල් ඔෆ් සෙන්ට් ක්ලෙයාර්ස් එක තියෙනවා. මුලින්ම යන්නේ නැහැ කියලා හිතුවත් guys අපිට ටී කාසල් එකට නොයා ඉන්න බැරි වුණා. මොකද නුවරඑළිය වගේ ගමනක් බයික් එකකින් ඇවිල්ලා මෙතනට ගියේ නැත්තම් ඒක ඇක්චුවලි වැඩක් නෑ. සෝ අපි ටී කාසල් එක ඇතුලේ ලස්සන ටුවර් එකක් ගිහිල්ලා ඒගොල්ලන්ගේ ටී බෑග්ස් අරගෙන ශ්‍රී ලංකන් පියෝ සිලෝන් ටී අරගෙන මෙතන තියෙන එක්ස්පීරියන්ස් එක මාරයි guys. මෙතන ඒගොල්ලෝ built-in ටී කාසල් එකක්. සෝ මෙතන ඔයගොල්ලන්ට විවිධ වර්ගයේ ටී ටේස්ට් අවුට් කරන්න, රස විඳින්න, සුවඳ බලන්න හැමදේම ඒක යූස් කරලා තියෙන මැෂින්ස් ඒ වගේ ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් තැනක් තමයි මලෙස්නා ටී කාසල් එක කියන්නේ. මෙතන ඇතුළට ගියාම ඔයගොල්ලන්ට ටී කාසල් එකේ එක්ස්පීරියන්ස් එකට අමතරව මෙතන තියෙනවා ටී මියුසියම් එකක්. එතකොට ඉස්සර ටී වලට හදන්න යූස් කරපු මැෂින්, කේක ටී ප්‍රොඩක්ට්ස්, ටී කල්චර් එක ඒගොල්ලෝ කුඩු ඉස්සරහට ගෙනාවා අපේ ෆොටෝස්. ඒ හැමදේම වගේ ඔයගොල්ලන්ට මෙතනදී බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒගොල්ලෝ අපිට ටිකේට try කරන්න දුන්න experience එකේ පොඩි moment එකක්. සාමාන්‍යයෙන් අපි ගෙදර තේ හදනවා වගේ නෙමෙයි. මාත් මේක ජීවිතේ ලැබු first time experience එකක්. ඒගොල්ලෝ time machine තියලා හරි වෙලාවට ඒක ටී එක boil කරන්න දීලා ඒ organic natural taste එක අපිට ගන්න පුළුවන් විදිහේ මාර රසවත් එකක් දෙනවා. ඉතින් ඕගොල්ලෝ නුවරඑළිය යනවා නම් අනිවාර්යෙන්ම යන්න ඕන තැනක් තමයි මලෙස්නා ටී කාසල් එක කියන්නේ. so Millennium Castle view එකෙන් අපි ටී අරගෙන ඔයගලන්ට දුන්න එක්ස්පීරියන්ස් එකෙන් අපි හිතුවා අපි ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යන්න සෙන්ට් ක්ලෙයාර් view point එකට. අපි එහෙනම් එතනින් හම්බෙමු. අපි දැන් ආපි නුවරඑළියට යන ගමනේ හම්බෙන්නේ ඊළඟ දියැල්ල බලන්න. ඒක තමයි සෙන්ට් ක්ලෙයාර්ස් දියැල්ල. ලස්සන පරිසර පද්ධතියකට හිමිකම්ව පිටා තිබෙන සෙන්ට් ක්ලෙයාර්ස් දියැල්ලට සාරියැල්ල කියලා කියනවා. ඔයගොල්ලෝ බලන්න මේකේ ලස්සන මෙතනට තියෙන මාර view එකක්. It is mind blowing and mind relaxing. අපි සෙන්ට් ක්ලෙයාර්ස් view එකත් බලාගෙන නුවරඑළියට යන ගමනේ ආයෙත් පටන් ගන්නවා. අපි
දැන් මේ යන්නේ රදල්ලට යන පාරෙන්. මෙතනදී බයික් එක කොච්චර ප්‍රෙෂර් එකක් අදිනවද කියලා for the first time මට දැනුණා. මොකද අපි කොච්චර රේස් කළා. අපි මං හිතන්නේ around 60 රේස් කළා. ඒත් මාර්ම ස්ලෝ තමයි බයික් එක යන්නේ. අපිට හම්බෙච්ච දැනට හම්බෙච්ච හાર્ඩෙස්ට් කන්ද කිව්වොත් මම නිවැරදි. අපි ඉතින් රදල්ල පාරෙන් ඉන්න මේ විදියට නෝරෙලිය යනවා. Your destination is on the right. අපි ඊළඟට ආවේ නානුවයි ෆෝල්ස් බලන්න. දැන් නම් අපිට නෝරැලියේ සීතල හොඳටම දැනෙනවා. ඒත් එක්කම නානුවේ ස්ටේෂන් එක ළඟ තියෙන මේ ලස්සන දියැල්ල නොබලා කොහොමද? ඉතින් අපි ආවා නානුවේ ෆෝල්ස් වල සීන් අරඹන්න. අපි ටයිම් කරලා ආවේ උඩින් ට්‍රේන් එකක් යන view එකකුත් සෙට් වුණා නම් හොඳයි කියලා. බට් අපිට ඒ මොෂන් එක නම් මිස් වුණා. මෙතනදී දවල් 12 ඉරාවුව මුදුන් වෙලා තිබ්බේ. සෝ අපි වැඩි කරා මෙතන හිටියේ නෑ. නානුවේ ෆෝල්ස් එකත් බලලා අපි දැන් නානුවේ ඉඳලා නෝරෙලිය අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට යන්න පිටත් වෙනවා. guys ඔය විදියට අපිට 12:45 වෙද්දී officially නෝරෙලියට ටවුන් එකට යන්න පුළුවන් වුණා. මේක මාර එක්ස්පීරියන්ස් එකක් guys. අපේ ඇස් වලට කියන්නේ කඳුළු වෙන්න තරම් අපිට සතුටුයි. මොකද අම්මයි first time තමයි බයික් එකේ මෙච්චර දුර ගමනක් ආවේ. and මේ සීතල ඒ ලැබිච්ච අපිට තනින් තන නැවතිලා destinations වල ලැබිච්ච experience එක, waterfall view points හැමදේම අපේ තිබ්බ මහන්සිය නැති කරලා දැම්මා. ඒත් එක්කම අපි දැන් යනවා අපේ නුවරඑළිය නවාතැන්පලට නේචර් කබානා. ඕගොල්ලෝ නුවරඑළිය යනවා නම් කබාන එක්ස්පීරියන්ස් එකක් ගන්න කැමති නම් නේචර් කබාන එකට ගිහින් try out කරන්න පුළුවන්. ආවා ඔක්කොම ගල්ලා එද්දි වෙලාව 12 මාට්ට විතර වුණා. අපි පොඩ්ඩක් කන්න ගන්න තැන් දෙක තුනක් කැරගෙන වුණා. සෝ අද අපි නවතින්නේ මේක තමයි නේචර් කබානා. නේචර් කබානා එකේ තමයි අපි නවතින්නේ. good place. ෂේප් එක යවලන්න නෑ ඉන්න පුළුවන්. සෝ එහෙම තමයි. එහෙනම් අපිත් එකතු වෙලා අපි රයිඩ් එක ඔයගොල්ලෝ එන්ජොයි කරනවා කියලා හිතනවා. එහෙනම් දිගටම නැගිලා ඉන්න. අපි සෙට් බයි see you. අපි නුවරඑළියට එද්දි මාර මහන්සි guys. ඇඟට අර ඒ වෙලේ අපිට ඒක ෆීලිං එකත් එක්ක දැනුම් නැති වුණාට ඇඟ ඇතුලේ මාර මහන්සියක් තිබ්බේ. සෝ අපි නිදාගෙන නැගිටිද්දි වෙලාව 6:37 වගේ පැය 6කට වඩා නිදාගෙන. සෝ කොහොම හරි අපි නැගිටලා අපි දැන් යනවා නුවරඑළිය අපේ ෆස්ට් ඩිනර් එක ගන්න. අපිට මේ නවතිච්ච තැන ඕන කිව්වා වින්ටර්ගඩි කියලා ග්‍රගරි ලේක් එක ළඟ හොඳ කඩයක් තියෙනවා කියලා. It's like a hotel, a small restaurant. ඉතින් අපි යනවා වින්ටර්ගඩි එකට. නුවරඑළිය කියන්නේ guys ගොඩක් එළවලු එහෙම වගා කරන තරම් නේ. සෝ අපි first day විදියට හිතුවා vegetable chops rice එකක් enjoy කරනවා කියලා අපේ first dinner එක විදියට. සෝ ඔයගලන්ට පේනවා මේ දුක් දාගෙන කනවා. මොකද මාර බඩගින්න හිටියේ. අපි කන විදිය ගණන් ගන්න එපා. අපි දෙන්න අපි මායි දෙන්නා මාර බඩගින්න හිටියේ. එහෙනම් guys අදට අපි journey to නුවරඑළිය vlog එක අවසන් කරනවා. Thank you for staying with us. අපේ නුවරඑළිය experience බලා ගන්න කැමති නම් subscribe කරලා තියාගන්න. Bye. ජය වේවා.